කියලා දෙන්නද ඔයාලගේ මොටිවේෂන් එක වැඩි වෙන රහසක්. ප්‍රොඩක්ටිවිටි එක වැඩි වෙලා ඔයා කරන වැඩේ සාර්ථක වෙන රහසක්. ඒක තමයි ඔයාව රිවෝඩ් කරගන්නේ. මොකද්ද මේ රිවෝඩ් කිරීම කියන්නේ? ඒක තමන් වෙනුවෙන්ම තමන්ට කරගන්න පුළුවන්, තමන්ව සතුටු කරන්න පුළුවන් දෙයක්. ඉතින් උදාහරණයක් විදිහට ඔයා ස්ටඩි කරන කෙනෙක් නම් ආස දේවල් තියෙනවනේ. ඔයාට තියෙන ටාස්ක්ස් ටික ඉවර වෙනවත් එක්කම ඔයාට පුළුවන් ඔයා සතුටු වෙන්න දෙයක් කරන්න. හිතන්න චූටි ඩොකියුමෙන්ටරි එකක් බලන්න. එහෙම නැත්නම් ආස කාටූන් එකක් බලන්න. එහෙම නැත්නම් ආස චොක්ලට් එකක් කනවා. මේ ටික ස්ටඩි කරලා ඉවර වුණොත් තමයි ඒක තමන්ටම හිතාගෙන තමන්ටම කරන්න පුළුවන් දෙයක්. ඉතින් මේක එක විදිහට රිවෝඩ්ස් වෙනස් වෙන්න පුළුවන්. එක එක්කෙනා කරන වැඩ අනුව වෙනස් වෙන්න පුළුවන්. හැබැයි තමන්ව සතුටින් තියාගෙන තමන්ව සතුටු කරන්න. ගොඩක්ම මෙන්ටල් හෙල්ත් එක ගැන හිතන කට්ටියට පුළුවන් සාර්ථකත්වයට අනිත් මගේ පේජ් එක කරන්නත් අන්න ඒ දෙයම තමයි. ඉතින් මම අද කියලා දෙන ඔයාලට ටිප් නම්බර් 16 තමයි මේක. අනිවාර්යයෙන්ම try කරලා බලන්න.